hello වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී තමයි අදත් ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. හරිම ගෞරවයෙන් ආදරයෙන් අපිත් එකතු වෙන ආදරණීය ප්‍රේක්ෂක හිතවතුන් අපේ වැඩසටහනට පිළිගන්නවද අපි ආවා බියගම DSL ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ඉඳලා තමයි මේ ලස්සන පැය අපි ගත කරන්න සූදානම් වෙන්නේ. වෙනදට අපි යන්නේ ඇඟලුම් මහන තැන් වලටනේ, ඒ ගාමන්ස් වලටනේ. හැබැයි අද අපි ආවේ ටොයිස් කරන තැනකට, ඩෝල්ස් මහන තැනකට, සෙල්ලම් බඩු එක්ස්පෝර්ට් කරන තැනකට. හරි වෙනස් වැඩක්, හරි විශේෂ වැඩක් ආරාධනා කරනවා. සතිය දින 5ෙම දහවල් 12:30 සිට 1:30 දක්වා වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී අපිත් එක්ක රැඳෙන්න කියලා. ඒ වගේම මතක් කරනවා 076 30 25 317 කියන දුරකථන අංකයට අපිට කෝල් කරන්න, WhatsApp කරන්න අපි සූදානම්. ඔබ හොයාගෙන ඔබේ ආයතනයට එන්න, ඔබේ විශේෂ අවස්ථාවට එන්න, ඔබේ ක්‍රිකට් මැච් එකට එන්න ඇවිල්ලා සතුටු වෙන්න, හිත මිතුරු වෙන්න, ඔබේ කැම්පේ සාදය රසවත් කරන්න. ඉතින් රැඳෙන්න මේ ඔබේ ආදරණීය හදවතේ වැඩසටහන වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී. කවදාවත් මං ගිය කෙනෙක් ගැන හිත ඉන්නේ නැහැ. ඉතින් මං කියන්නේ එයා ඉන්න තැනක පරිස්සමෙන් ඇති. අදයක් බර්ත්ඩේ එක. ඉතින් සමහරට මට එයා මතක් වෙනව නැත්තේ නැහැ. එනවනේ මං කියන්නේ ආයේ කවදාවත් මට පේන්නවත් එන්න එපා කියන එක. රූපේ ලස්සන අයට ආදරේ ඇත්තටම නැතුව ඇති මේ ලෝකෙ මම හිතනවා. මම වෛර කරන්නේ මං යාට වෛර කරන්නේ සාප කරන්නේ. ඉතින් ඉන්න තැනක හොඳින් ඉන්න කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ. මහතයා නැතුව ඉන්න කට්ටිය ඉන්නවා. මහතයා මැරිච්ච කට්ටිය ඉන්නවා. මොනවාරි ලව් මොනවාරි ආදරේ බැඳීමේ එතනින් කැඩිච්ච කට්ටිය ඉන්නවා. ගෑනු කට්ටිය එක්කසාදුණු අය ඉන්නවා, වෙන්නුණු අය ඉන්නවා. ඔව් එම කට්ටිය ගොඩාක් ඉන්නවා. ඒගොල්ලන්ට පිරිමි කියන්නේ බබාලා දෙන්න විතරක් නෙවෙයි. ඔල්ලොම දෙන්නේ කෙල්ලෙක් ඉන්න ඕනේ නේද ගෙදරක සිරියාවටවත්? නෑ ඉතින් පුතාලා ගෑල් ළමයි වගේ හැදලා ඉන්නේ. ඒ කියන්නේ කොල්ලෝ දෙන්නට ලැජ්ජ හිතෙයි. නෑ හරි කරලා දින්නේ. තාමනේ. ස්වාමි පුරුෂයෙක් වෙන්නේ කොහොමද යා? ඔයා හිතන් ඉන්නවා ස්වාමි පුරුෂයා වගේ කියලා. හරි. ලස්සන වැඩි වෙන්න ගතිගුණ අඩු වෙනවා. වෙන අර මොනවද යෑමේ සම්භාවිතාවයත් වැඩි වෙනවා. මොකද්ද? වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී අද බියගම DSL ලංකා ගාමන්ට් එකේ තමයි ඉන්නේ. ඔයාගේ නම කියන්නකෝ. යශ්මි කොහොමද ඉතින්? හොඳයි. හොඳින් ඉන්නවා. කොහෙද ඔයාගේ ගෙවල්? මං ත්‍රිකුණාමලේ. ත්‍රිකුණාමලේ. ඇයි එච්චර දුර ඉඳලත් මෙහෙට ආවේ? මෙහා බොයිෆ්‍රෙන්ඩ් උත් මෙහෙ ඉන්නේ. හින්දා ආවා. බොයිෆ්‍රෙන්ඩ් හම්බෙන්න පුළුවන්, නිදහස තියෙනවා, එහෙ මෙහෙ යන්න පුළුවන්. කාගෙන්වත් බාධාවක් නැහනේ නේද? නැත්තම් එහෙ කොච්චර ගාමන්ස් තියෙනවද? අම්මයි තාත්තයි කොච්චර මහන්සි වෙනවද ඔයා වෙනුවෙන් ඔයාව මෙතනට අරන් එන්න? ගොඩක්. දැන් ඒගොල්ලෝම දාලා ඔයා මෙහෙට අවිල්ලා ඉන්නවනේ. ඒගොල්ලෝම මතක් වෙනවා. එතකොට මොනවද කරන්නේ ඔයා? කෝල සමහරවල්ලාට දුකක් හිතනවා. ඉතින් ආයෙ ගෙදර යන්න හිතන් ඉන්නවා. ඉතින් ඒත්ින් ආයෙ ගිහිල්ලා අවසර ආයෙනෝ දුකයි. ඉතින් දාලා ඉන්නේ ගිහිල්ලා අවිල්ලා. වැඩියෙන්ම ආදරය කරන්නේ අම්මටද තාත්තටද? දෙන්නටම. හැබැයි දූලා ගොඩක් තාත්තලටනේ එකතු. ඔව්. තාත්තගේ රස්සාව මොකද්ද? තාත්තා මාළු ඩ්‍රයිවර් කෙනෙක් ලොරි වල. එයා ට්‍රාන්ස්පෝර්ට් කරනවා. හරි ආදරය ගැන මොනවද කියන්න තියෙන්නේ? ආදරේ හම්බුනේ කොහොමද? FB එකෙන් හම්බුනේ. ඉස්සෙල්ලාම යාළුවෙක්ගේ මැසේජ් කරා. ඊට පස්සේ ඒක ඉතින් එහෙම දුරදිග ගියා. දුරදිග කියන්නේ කොහොමද? කියන්නකෝ දුරදිග යන්න පටන් ගන්නෙ කොහොමද කියලා. එයා ඉස්සෙල්ලාම කැමැත්ත ඇහුවා. යාළුවෙන් අහලා ඊට පස්සේ මන් ටිකක් අදිමදි කරා. ඊට පස්සේ එයාගේ විස්තරත් අහලා, එයාගේ වල විස්තර එහෙම අහලා ඊට පස්සේ හිතුණා එයා හොඳයි කියලා. බොයිෆ්‍රෙන්ඩ්ට ආදරයට මොකක් කියලාද ඔයා කතා කරන්නේ? බේබි කියලා. බේබි කියලා එයා? එයාත් බේබි කියලා තමයි. නම බේබිලා. දැන් බේබි බලන් ඇති ගෙදර ඉඳලා ඔයා දිහා අද උන්නනේ මොනවද කියන්න තියන්නේ එයාට? හැමෝම ඉතින් විශ්වාස ගන්නත් බෑ. හැබැයි එයා විශ්වාස කළා මං එයාට ආදරය කරා. තාමත් ආදරේ, ඉදිරියටත් ආදරේ. එහෙම තමයි. හරි අම්මයි තාත්තයිත් කැමතිද ඔය ආදරයට? ඔව් ගෙවල් දෙකෙම කැමතියි. ආශිර්වාදය තියෙනවා අම්මලා තාත්තලාගේ. එතකොට ලස්සන අනාගතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. බොහොම ස්තුතියි මගෙත් එක්ක කතා කරන්න එකතු වුණාට. Thank you. මාත් එක්ක කතා කරාට ඔයාලට ගොඩක් ස්තුතියි. අක්කේ නම කියන්නකෝ ඔයාගේ. මගේ නම සුසන්ති. සුසන්ති අක්කේ හරි ලස්සන අයිබ්‍රෝස් දෙකක් ඔයාලට තියෙන්නේ. හරි ලස්සනට ඔයා මේන්ටේන් වෙනවා කියලා පේනවා. පවුලේ කවුද ඉන්නේ? පවුලේ ඉන්නේ මායි මාත්තයයි ළමයි දෙන්නයි. ළමයි දෙන්නයි. දැන් කියන්නකෝ ගොඩක් වෙලාවට හැමෝටම තියෙන්නේ දුක් බර, සතුටු බර මේ හැමදේම මිශ්‍ර ජීවිතයක්නේ. ඔයාගේ ජීවිතේ මොන වගේ එකක්ද? ඇත්තටම කිව්ව දුක කාලයක් තිබුණා. දැන් ළමයි දෙන්නයි මාත්තයයි මායි සතුටින් ඉන්නවා. චූටි පුතා හමුදාවේ, ලොකු පුතා නම් බැඳලා ළමයි දෙන්නෙක් ඉන්නවා දැන්. ආච්චි කෙනෙක් කියලා පේන්නේ නෑනේ අනේ. හරි කියන්නකෝ දැන් දුක් විඳලා තමයි ඔයා මේ සතුට හොයාගෙන තියෙන්නේ. ඔයාගේ ජීවිත කතාවේ පටන් ගැම්ම. පුංචි කාලේට ගියොතින් කොහොමද ඒ ජීවිතය? කටුක ජීවිතයක් තිබුණා. දැන් ඇත්තටම මහත්තයා පොඩි වයසේම මම බැඳා. අවුරුදු 16 වෙනකොට පුතෙකුත් ඉන්නවා.
17 18 වෙනකොට දෙන්නම ඉන්නවා. පොඩි පුතා හම්බෙන්නේ නැතම මහත්තයා නැති වුණේ. ඊට පස්සේ ඉතින් ටිකක් ලොකු වෙනකන් ඉඳලා මම මේ වැඩට ආවා. මේ මහත්තයෙක් කතා කරලා බැන්නා. දැන් සතුටින් ඉන්නවා. ඒ කියන්නේ දෙවෙනි මහත්තයා තමයි ඔයාගේ ජීවිතේට වාසනාව අරන් එන්නේ. හැබැයි මහත්තයා නැති වෙනවා දෙවෙනි පුතාට මාස 4ක් වෙද්දි කුසට ඇවිල්ලා. මහත්තයාට මොකද උනේ? එයා කුටි අරන් ගියා. ඒ දවස්වල යුද්ධේ කාලේ තමයි කුටි අරන් ගියේ. දැක්කද? දැක්කේ නෑ මම. දැක්කේ නෑ කියන්නේ මං තමයි එයා නැති යන්ද හොයන්න ගියේ. ඊට පස්සේ කැම්ප් එකෙන් කිව්වා මට යන්න එපා කියලා රෑ වෙලා හන්දා. මං අහපව් වෙනකොට කැම්ප් එකෙන් තමයි අරන් ගිහිලා කියලා තාවුරු කරේ. ඇත්තටම ගොඩක් දුකක් හිතුණා. මොකද අපේ අම්මලාට කියලා සල්ලි තිබුණේ නෑ. අම්මා ගාව තමයි මං හිටියේ. අම්මා තමයි ඉතින් ඊට පස්සේ ඉතින් මගේ බර ඇද්දේ. අපේ අම්මා ගොඩක් මහන්සි වුණා. කියන්නේ අපි 5 දෙනාම අපේ තාත්තා නැති වෙනකොට ගොඩක් මහන්සි වුණා. දරුවෝ 5 දෙනෙක් ඉන්න ඔයාගේ තාත්තත් නැති වෙනවා. ඔව්. ඒ සංසිද්ධියම ඔයාගේ ජීවිතේටත් වෙනවා ඔයාගේ අම්මට උනා වගේම. ඒ වගේම සද්දයක් මටත් වුණා. එතකොට අම්මා මොකද කිව්වේ? අම්මා ඉතින් මට කිව්වේ එහෙනම් ඔයා වැඩට යන්න මම ළමයි දෙන්න බලා ගන්නම් කියලා. ඊට පස්සේ ළමයි දෙන්න බලාගත්තා. ඊට පස්සේ හොඳ සහකාරයෙක් හම්බුණා. දැන් සතුටින් ඉන්නවා. අම්මා තාම ජීවතුන් අතර ඉන්නවද? අම්මා ඉන්නවා තාම. ඒ අම්මට ඔයා කොහොමද කෙලේ ගුණ සලකන්නේ? ඇත්තටම කිව්වොත් අම්මා තමයි මගේ ශක්තිය. දැන් අම්මා ඇත්තටම කිව්වොත් මගේ දරුවොත් අදලා මාවත් අදලා මගේ දරුවොත් අදලා මගේ දරුවගෙත් දරුවෝ අදනවා. ඒ තරමට අපේ අම්මා ශක්තිමත්. ඇත්තටම කිව්වොත් අම්මා අක්කලා බලන්නේ නැහැ දැන්. මං තමයි අම්මලාට බලන්නේ. අම්මව ගෙදර තනියම ඉන්නේ අම්මයි මල්ලි දෙන්න. මල්ලි ආබාධිතෙක් කෙනෙක්. ඒ ඉඳ මල්ලිත් බලාගෙන අම්මත් බලාගෙන අපි දැන් සතුටින් ඉන්නවා. ඔබම ආදරණීය ශක්තිමත් දුවෙක් ඉන්න නිසා අම්මගේ ජීවිතයේ අවසාන කාලේ හරි ගොඩක් සතුටින් ඉන්න පුළුවන්. මොකද ඕගොල්ලෝ පුංචි කාලේ යා කරපු දේවල් කුලී වැඩ කරලා තමයි ඕගොල්ලන්ට කන්න බොන්න දෙන්නේ. ඕගොල්ලෝ බලාගන්නේ. ඒ දේවල් වලට කවදා හරි යාට සැපක් දෙන්න ඕනේ. මොකද්ද? කෝසල කොහොමද ඉතින් ජීවිතේ? හොඳින් ඉන්නවා. හොඳින් ඉන්නවා. කාත් එක්කද ඔයා හොඳින් ඉන්නේ? මං ඉන්නේ ඉතින් ගොඩම මගේ බිනිඳ එක්ක. ගෙදර ඉන්නවා ආච්චි, නංගි, සීයා මං. අම්මා ඉන්නේ නම් කුවේට් වල. තාත්තා දාලා ගිහිල්ලා මයි නංගි පොඩි කාලේ. මයි නංගි කොමාරි තාත්තා දාලා ගියාම තනි වෙනවා. ඊට පස්සේ ආච්චි සීයා ඉන්නේ අම්මගේ අම්මා. ඊට පස්සේ අම්මා ආච්චි සීයා ගාව දාලා අම්මා ගියා ගාමන්ටෝට වැඩට. ඊට පස්සේ කොමාරි ඒකෙන් පොඩ්ඩක් පඩිය මදින්ද එයා ගියා ඊට පස්සේ රට ගිහිල්ලා ඉතින් අදටත් අම්මා මට ඉතින් හැමදේම දෙනවා. තාත්තා ගැන මොනවද ඔයාට කියන්න තියෙන්නේ? මම ඉතින් වෛර කරන්නෙත් නෑ. කවදා හරි ඉතින් මට පුළුවන් දවසක දැක්කොත් කොහෙද හරි මං කතා බහ කරලා එයාට ඉතින් උදව් කරනවා. තරහක් නෑ. ඉතින් ගොඩක්ම ආදරේ අම්මට තමයි. හැබැයි දැන් ඔයාටයි නංගිටයි දෙන්නටම පුළුවන් නේ. ඔයගොල්ලෝ දැන් ලොකු ළමයි. ඔයගොල්ලෝ ජොබ් කරනවා, සල්ලි හොයනවා, අම්මෝ ලංකාවේ තියාගෙන සලකන්න. ඔව් දැන් මේ දෙසැම්බර් එකට කොහොම හරි අවුරුදු 3ක් වෙනවා. එයා ගිහිල්ලා දැන් මේ දෙසැම්බර් එකේ එනවා. ඊට පස්සේ ඉතින් ආයි යන්න දෙන්නේ මයි නංගි මම බැඳලා ඉඳ එයා එක්ක අපි තුන් දෙනා බලාගන්න. බොහොම ස්තුතියි මගෙත් එක්ක කතා කරන්න එකතු වුණාට. ඔව් thank you. වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී අපිත් එක්ක සෙට් වෙලා ෆිට් වෙන්න කැමතිද? එහෙමනම් 076 30 25 317 කියන දුරකථන අංකයට දැම්ම කෝල් කරන්න නැත්නම් WhatsApp කරන්න. ඉතින් මේ වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී